තෙල් ටිකක් දා ගන්න ඕන අච්චාරුව. ඊට පස්සේ හොඳට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ දාන්න ඕන මිරිස් කුඩු ටික. මිරිස් කුඩු ස්වල්පයක්. සාමාන්‍යයෙන් ඇති වෙන ගානට දාගන්න. බලු කරගන්න වතුර දෙන්න දාන්න. රස අච්චාරු. ආයි සීනි ස්වල්පයක් දාන්න. ආයි වතුර ටිකක් දාගන්න. සෝදාගත් නෙල්ලි ටික දාන්න ඕන භාජනෙට. මල්ලේ මේක විසි කරලා ගස්සෙම යට වෙලා විසි වෙනකොට අච්චාරුව හදාගත්තොත් ගොඩක්ම රස ආහාරයි. සීනි මදි වගේ නරහ බලලා දාගන්න සීනි. වතුර ටික ඉඳනකම් ඉඳලා ගන්න. දැන් හොඳට ටික දාලා මේක හොඳට වහලා තියන්න භාජනෙ. හොඳට 10ක් විතර වහලා තියලා හොඳට වතුර ටික හිඳෙන්න මේ කරාට පස්සේ දැන් බාලා ගන්න ඕන. දැන් අපිට බලන්න. එනි අච්චාරු එක උම්ම තමයි හදාගන්නේ. රස පැණි.